ශ්‍රී ලංකාවේ සංචාරක ශේෂ්ත්‍රයට අදාළව සංචාරකීන් පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි නමුත් සංචාරක කර්මාන්තයක් ලෙස අප තවදුරටත් ආකර්ෂණය කරගන්නා සංචාරකීන්ගේ වියදම් කිරීමේ ශක්තිය පිළිබඳ ගැටලු කිහිපයක් මතුවී ඇති තත්ත්වයක් තුළ එක ශ්‍රී ලංකාවේ සංචාරක ශේෂ්ත්‍රය භාර වර්තමාන අමාත්‍යවරයා ලෙස ගරු විජිත හේරත් ඇමතිතුමා ඔබ දැනට විදේශ අමාත්‍ය මෙන්ම විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරමින් ඇති තත්ත්වයක් තුළ වර්තමාන අමාත්‍ය ලෙස ඔබහට ශ්‍රී ලංකාවේ වඩාත්ම පහසුවෙන් හා කඩිනමින් විදේශ විනිමය ඉපැයීමේ හැකියාව ඇති සංචාරක කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් උපාය මාර්ගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කාලයක් තිබේද? ඔබ මීට අදාළ ආයතනවල නිලධාරීන් සමග කෙතරම් වාර ගණනක් දැනට සාකච්ඡා කොට තිබේද? ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයේ විෂයන් කීපයක් පැවතීම අභියෝගයක් නොව එය අපගේ ජාතික අරමුණු ඉටු කර ගැනීම සඳහා ගොඩනගාගත් උපාය මාර්ගික සමෝදානගත ශක්තියකි. මෙමගින් ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන බාධක ඉවත් කර වේගවත් හා ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමට හැකි වී ඇත. පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ප්‍රවර්ධන කාර්යාංශය සමග උපාය මාර්ගික සැසිවාර ගණනාවක් තබා ඇති අතර හෝටල් හිමියන්ගේ සංගමය, සංචාරක මෙහෙවන්යන්ගේ සංගමය වැනි පාර්ශ්වකරුවන් සමග කඩිනම් කාර්ය සාධක බලකා හමු පවත්වා ඔවුන්ගේ ප්‍රායෝගික අදහස් ඍජුවම අපගේ ප්‍රතිපත්ති සම්පාදනයට එක් කරගෙන ඇත. මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය යටතේ විදේශ තානාපති කාර්යාලය හරහා සංචාරක ප්‍රවර්ධනයට ඍජු නියෝග ලබා දීමටත් සංචාරක ශේෂ්ත්‍රයට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ගොඩනැගීමටත් හැකි වී ඇත. කාලය අපතේ නොයවා වේගයෙන් තීන්දුවක් ගැනීමට මේ මහඟු පිටුවහලකි. දෙක සංචාරක බදු ලෙස ශේෂ්ත්‍රයෙන් අය කෙරෙන ටුවරිසම් ඩෙවලොප්මන්ට් ලෙවි TDL බදු මතින් උපයාගත් මුදල මේ වන විට කොපමණක් වේද? දෙවැනි ප්‍රශ්නය සංචාරක සංවර්ධන බද්ධ මගින් උපයා ඇති ආදායම් පහත පරිදි වේ. 2024 වර්ෂය සඳහා රුපියල් 258 කෝටි 20 ලක්ෂ 85320ක්. 2025 ජනවාරි ඉඳලා සැප්තැම්බර් දක්වා මාස 9ක කාලය තුල අපි ආදායම උපයගෙන තියෙනවා රුපියල් 292 කෝටි 97 ලක්ෂ 5378යි 770ක්. මාස 9න් අපි ගිය අවුරුද්දට වඩා අපි මේ අවුරුද්දේ ආදායම වැඩි කරගෙන තියෙනවා. 3 සංචාරක ගමනාන්තයක් ලෙස ටුවරිසම් ඩෙස්ටිනේෂන් ලෙස ශ්‍රී ලංකාව සන්නාමගත ඩෙස්ටිනේෂන් බ්‍රෑන්ඩිං කිරීම සඳහා මෙතෙක් ඔබගේ රජය කෙතරම් මුදලක් ආයෝජනය කොට තිබේද? තුන්වෙනි ප්‍රශ්නය සංචාර කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට සන්නාමගත වී ඇති බැවින් එය විධිමත් ක්‍රමවේදයකින් සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් සංචාරක ශේෂ්ත්‍රයට සම්බන්ධ අනිකුත් ආයතන සඳහාද භාවිතා කළ හැකි පරිදි පොදු ජාතික සන්නාමයක් නේෂන් බ්‍රෑන්ඩිං හඳුන්වා දීමට කටයුතු ආරම්භ කර තිබේ. මෙමගින් වෙනත් ශේෂ්ත්‍ර මගින් සන්නාමයන් හඳුනා ගැනීම වෙනුවට ලංකාව එක් සන්නාමයකට ගොනු කිරීමටත් බලාපොරොත්තු වේ. ඊට අදාළ ආයෝජනයන් ඉදිරියේදී සිදු කරන ඇති බව දැනුම් දෙමු. 4 දැනට අප රටට පැමිණෙන සංචාරකයින් කොතරම් මුදලක් ශ්‍රී ලංකාව තුළ වියදම් කිරීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳ තක්සේරුවක් තිබේද? 4 වෙනි ප්‍රශ්නේ 2024 ජනවාරි දෙසැම්බර් කියන්නේ මුළු අවුරුද්ද සඳහා ඇමරිකානු ඩොලර් 181.15 සංචාර කර්මාන්තය රුපියල් ඇති මුළු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 3ක් වේ. 2025 ජනවාරි නොවැම්බර් දක්වා කාලය තුල අපි මේ වෙනකොට මිලියන 2900ක් ආදායම උපයලා තියෙනවා. අපි 2900 ගණනක් අපි හිතනවා දෙසැම්බර් මාසයේ ආදායමත් එක්ක මේක බිලියන 3කට ආසන්න අගයකට ගෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපේ ආදායම අපි වැඩි කරගෙන තියෙනවා. 5 එසේනම් විවිධ රටවලින් පැමිණෙන සංචාරකයින් ලංකාව තුළ වියදම් කරන මුදල අනුපිළිවෙලින් කිනම් රටවලින් පැමිණෙන සංචාරකයින්ගෙන්ද ඒ අයගේ වියදම් දල වශයෙන් කිනම් අගයක් වේද? පස්වෙනි ප්‍රශ්නය පැමිණ රට අනුව දල වියදම් තක්සේරුව එක්සත් රාජධානිය සාමාන්‍ය දෛනික වියදම
ඩොලර් 154.82යි ඩොලර් 263.28 අතර මේ පරාසය තුල තමයි දෛනික ආදායම් ලැබෙන්නේ. ජර්මනිය ඩොලර් 142.27ත් ඩොලර් 222.82ත් අතර දෛනික ආදායම් ලැබෙන්නේ. රුසියාව ඩොලර් 163.84 සහ ඩොලර් 201.95 අතර ආදායම් ලැබෙනවා. චීනය ඩොලර් 155.17යි ඩොලර් 190.55 අතර. ඉන්දියාව ඩොලර් 154.60යි 176.49 පරාසය තුල දෛනික ආදායම අපි ගණනය කරලා තියෙනවා. ඒ වෙළඳපොළ විශ්ලේෂණය මත පදනම්ව හදපු ගණනය කිරීම. ඒ වගේම ගරු කතානායකතුමනි මේ 6 අඩු වියදම් සංචාරක විසින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් හට සහනාධාර්මය වශයෙන් ලබා දී ඇති ප්‍රවාහන ආහාර ජලය හා විදුලිය වැනි සේවාවන් ඒ ආකාරයෙන්ම පරිහරණය කිරීම නිසා අප රටට ශුද්ධ පාඩුවක් සිදු වී ඇති බව පිළිගන්නවාද? එසේනම් එය නිවැරදි කර ගැනීම සඳහා කිනම් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන්නේද? 6 වෙනි ප්‍රශ්නය අහනවා. අපේ අඩු වියදම් කරන සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳ එතුමා අහන්නේ මෙම නිර්ණායකයට අනුව අඩු වියදම් සංචාරකයන් විවිධාකාර වේ. අඩු වියදම් සංචාරකයන් ලෙස එන තරුණයා අනාගතයේදී හොඳ රැකියාවක් ලබා තම පවුල සමග වැඩිපුර වියදම් කරන සංචාරකු ලෙස නැවත පැමිණිය හැකිය. ඔවුන් අප රට නොමිලේ ප්‍රචාරණය කරන්නන් ලෙස ක්‍රියා කරයි. තවද අඩු වියදම් සංචාරකයන් වියදම් කරන මුදල් හෝම් ස්ටේ කුඩා කඩ කුඩා ආපනශාලා විශාල සමාගම් වලට නොව එම ප්‍රදේශයේ ජනතාව අතට පත්වන බැවින් එය ප්‍රාදේශීය සංවර්ධනයට රුකුලක් වේ. තවද දේශයේ සැබෑ අත්දැකීම් විඳ ගැනීමේ අරමුණින් ඇතැම් ඉහළ මට්ටමේ සංචාරකයන් පොදු ප්‍රවාහන සේවා හා දේශීය ආහාර භාවිතා කරන අතර ඔවුන් විසින් මග දෙපස සිටින දේශීය සුළු වෙළෙන්දන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහාද වැඩි මුදලක් වැය කරනු ලබයි. එමගින් කිසිදු අතරමැදියෙකුගෙන් තොරව එම මුදල් ඍජුවම ප්‍රජාව අතරට පත්වන බැවින් ඒ ප්‍රාදේශීය ප්‍රජා සංවර්ධනය සඳහා මහඟු පිටුබලයක් වනු ඇත. 7 වෙනි ප්‍රශ්නය මේ වන විට මුළු කාමර සංඛ්‍යාව 90000ක් පමණ වර්ධනය වී ඇත. ඒ අනුව ඉල්ලුමට සාපේක්ෂව අය කරනු ලබන දෛනික කාමර ගාස්තුවල අඩුවක් පවතින බව අපි පිළිගන්නවා. තවද සංචාරකයෙකු යනු කාමරයට විශාල මුදලක් ගෙවා කාමරයට වී සිටින්නෙකු නොව වෙනත් ක්‍රියාකාරකම් සඳහා පැමිණෙන්නෙකි. ඔහු කාමරය සඳහා අඩු මුදලක් වියදම් කර අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා වැඩි මුදලක් වියදම් කරයි. 7 පූර්ව පාස්කු ප්‍රහාර සමයේදී ශ්‍රී ලංකාවේ හෝටල් කාමරයක රාත්‍රියක් සඳහා තරුපන්ති හෝටල් විසින් අය කළ දෛනික කාමර ගාස්තුව තවමත් පවතින්නේ එදිනට සාපේක්ෂව 20%කට පමණ අඩුවෙන් බව ඔබ දන්නේද? 8 මේ කරුණු සම්බන්ධව සංචාරක ශේෂ්ත්‍රයට ඍජුව සම්බන්ධ සියලු පාර්ශවයන් සම්බන්ධ කරගෙන අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡාවක් ආරම්භීම සුදුසු බව ඔබට වැටහෙන්නේද? එයට පිළිතුර වූ නම් ඒ සඳහා ඔබ වහාම කටයුතු කරන්නේද? 8 වෙනි ප්‍රශ්නය ඒ සඳහා අංක 24.50 ඇලයිරක් 27 හා 2025 දිනති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන කටයුතු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ගරු ජනාධිපතිතුමන් විසින් ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන ලදී. එහි පළමු සැසිය 2025 සැප්තැම්බර් 2 වෙනි දින පැවැත්වන ලද අතර දෙවන සැසිය 2025 10-14 දින පවත්වන ලදී. ඒ වගේම අවසන් රැස්වීම ඊයේ දින පවත්වන ලදී. අපි ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය පත් කරලා සියලුම ආයතන සහ අමාත්‍යංශ ඒකාබද්ධව සංචාර කර්මාන්ත දියුණුව සඳහා කටයුතු කරමින් සිටිනවා. බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමාට බොහොම ස්තුතියි. අමාත්‍යතුමනි මෙම ප්‍රශ්න කිහිපෙහි අරමුණ උනේ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීමට මෙන්ම ඒහා සංචාරක කර්මාන්තය හා බැඳුණු පොදු විශාල ප්‍රශ්නය වන අපි මේ සංචාරක කර්මාන්තයෙන් උපයන ධනය වියදමට සාපේක්ෂව අපි ලංකාවේ වියදම් කරන වියදමට සාපේක්ෂව වැඩියයි හැඟී යන
පරිසරයක් මතුවෙලා තිබෙනවා. ඒක ඔබතුමා පිළිගත්ත පරිදිම අපි පාස්කු ප්‍රහාරයට කලින් කාමරයක ඒ දල වටිනාකම අද තියෙන්නේ එදාට සාපේක්ෂව 120කට වැඩි අඩු ප්‍රමාණයකින්. ගරු අමාත්‍යතුමනි, කොළඹ තරුපහේ හෝටල් වල දෛනික ගාස්තුව ඔබ දන්නව ඇතයි විශ්වාස කරනවා. ඒ ගාස්තුව ඒ අය කිරීම තුළින් අපේ රටට ශුද්ධ පාඩුවක් වෙනවාය කියන අර්ථය තමයි මෙයින් පැන නැගෙන්නේ. නමුත් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා පිළිගත්ත පරිදි විශාල ධනයක් රැස් කරගෙන තිබෙනවා මේ සංචාරක කර්මාන්තය මත ගහන TDL එක මගින්. අපේ අවංක යෝජනාව මේ රට ගමනාන්තයක් හැටියට අපේ අනෙකුත් සියලුම තරඟකාරී ගමනාන්තයන් එක්ක හොඳ සන්නාමයක් බවට බෙට බ්‍රෑන්ඩ් හොඳ සන්නාමයක් බවට පත්කිරීම තුළින් පමණයි අපිට ආකර්ෂණය කරගත හැකි වන්නේ අපේ රටට ධනයක් එක්කල හැකි සංචාරකින් ගෙන්වා ගැනීමට. ඒක තමයි ගරු අමාත්‍යතුමනි අපේ හැඟීම. අපි යෝජනා කරන්නේ ඔබතුමා ඔය උපයාගත් ඒ බද්ධ භාවිතා කරලා හොඳ සන්නාමකරණයකට ගිහිල්ලා හොඳ කැම්පේන් එකක් මගින් අපේ මේ රට ශ්‍රී ලංකාව බ්‍රෑන්ඩ් එකක් කරලා ලෝකයේ අතරට යා යුතුයි කියන එක. බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි, එතුමාගේ හැඟීමට බොහොම ස්තුතිවන්ත වෙනවා. නේෂන් බ්‍රෑන්ඩිං අපි ආරම්භ කරන්න මූලික ප්‍රසම්පාදන කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කරන්න නේෂන් බ්‍රෑන්ඩිං එක අත්‍යවශ්‍ය කියලා අපි පිළිගන්නවා.